රැකියාව විරහිත උපාධිධාරීන් වශයෙන් අද දින නියත උයන සමීපයේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු වටරවුමේ අපි මේ ඉන්නේ දවස් 4ක ඉඳන්. එතකොට අපි මේ කරගෙන යන්නේ අපිට දීපු පොරොන්දුවක් ඉෂ්ට කරගන්න. මොකද අපිට ඡන්දයට ඉස්සෙල්ලා මේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මාලිමා රජය ලබා දුන්නා පොරොන්දු මල්ලක්. ඒ පොරොන්දු මල්ලේ තිබ්බ දෙයක් තමයි රැකියාව විරහිත උපාධිධාරීන් සියලු දෙනා ස්කීම් එකකට බඳවගෙන ඒ බඳව ගන්නා ලද ස්කීම් එක ඇතුලේ අපිට ලබා දීම උපාධිධාරීන්ට සරිලන රැකියාව ලබා දීම. එතකොට නමුත් එක්සෑම් ක්‍රමයක් දැන් ගෙනල්ලා මේ එක්සෑම් වලින් සියලුම දෙනා වයස් විදිහට ඒ වගේම තම තමන්ගේ සබ්ජෙක්ට් විදිහට හැලෙන එකක් තමයි වෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ පොදුවේ දෙන්න රැකියාව විරහිත උපාධිධාරීන් සියලු දෙනාටම ඒගොල්ලෝ පොරොන්දු වුණා වයස් ભેදයකින් තොරව රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන්න. මොකද ඒකට හේතුව මෙතන ඉන්නවා අවුරුදු 45 දක්වා සහ ඊටත් වැඩි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසටත් අපි කතා කළා ඒගොල්ලෝ කැමති වුණා. නමුත් අග්‍රාමාත්‍යවරිය හම්බ වෙන්න ගියා. එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්න කාලේ ඒ වගේම ජනාධිපතිතුමාගේ ඉන්න තවත් පල්ලෙහා ඉන්න නියෝජිතව මේ සියලුම දෙනා අපිට පොරොන්දු වුණා. නමුත් අද වෙද්දි මේ වචන වෙනස් වෙමින් යනවා. අන්න ඒක අපිට කනගාටුයි. ඒ නිසා අද අඛණ්ඩ සත්‍යාග්‍රහය අවසාන දවස විශාල උද්ඝෝෂණයක් මෙතන සිද්ධ කරනවා. ඒ නිසා අපි කියනවා රජයෙන් ඔබ තුමන්ලා ඒ ලබා දුන්න ඒ දේවල් ඉෂ්ට කරන්න. මොකද පොරොන්දුවක් මේක. ඒ ඡන්ද පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා අපි ඉතාම බැගෑපත් යන්නේ මේකට විසඳුමක් අරගෙනම තමයි. නැත්තම් මේක අපිට මේ විදිහට තවදුරටත් අපිට කල්ගත කරන්න බෑ. මොකද අපේ ප්‍රශ්න දිනෙන් දින වැඩි වෙනවා. ජීවත් වී මේ ගැටලු තියෙනවා රැකියාව විරහිත උපාධිධාරීන්ට. ඒක නිසා අපි ඉල්ලන්නේ අපි මහ ජනතාවටත් කියනවා අපි ඉල්ලන්නේ අපිට පොරොන්දු වෙච්ච දේ. මේ ආණ්ඩුව බලයට එන්න ඉස්සෙල්ලා ජනාධිපතිවරයා අගමැතිවරිය සහ පරිපාලන ඇමතිවරයා යන තුන්දෙනාම අපිට පොරොන්දු වුණා රැකියාව 35000ක් ලබා දෙනවා කියලා. ඒවත් හැටකරි කරලා පෙන්නුවා මෙන්න මේ විදිහට ඔබ බඳව ගන්නවා කියලා. නමුත් අයවැයෙන් ඒ පොරොන්දු කඩ වෙලා තියෙනවා. අන්නේ කඩ කිරීමට විරුද්ධව තමයි අපි මේ උද්ඝෝෂණ සත්‍යාග්‍රහ කරන්නේ. සාකච්ඡාවක්වත් ලේකම්වරුත් එක්ක තමයි සාකච්ඡා දෙන්නේ. ඒක සාකච්ඡාවක්වත් පැහැදිලි පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. ඒ මේ අපේ මතුවෙන උද්ඝෝෂණ මේ ව්‍යාපාර මැඩ පවත්වන්න තමයි සාකච්ඡා ගොඩක් වෙලාවට දුන්නේ. ඒ වුණුත් දන්නේ නැහැ අපිට ඒ කියන්නේ මොන විදියටද අයවැයෙන් රැකියාව ගත කරන්න යන්නේ එහෙම කියලා ඒ ප්‍රමාණයක් සංඛ්‍යාවක් එහෙම දන්නෙත් නැහැ. ඒ නිසා මේ සියලුම සාකච්ඡාවන් නිෂ්ඵල ක්‍රියාවන් විදිහට තමයි අපි දකින්නේ. මේ විශේෂ බාර ඇමතිතුමිය ඔබතුමන්ලා සමග සාකච්ඡා කරා. විශේෂ බාර ඇමතිතුමත් සමග සාකච්ඡා කරා. අයවැයට පෙරදී එතුමා ප්‍රකාශ කරේ අපි 35000ක් බඳව ගන්න කටයුතු කරනවා කියලා. නමුත් එතනින් පස්සේ අපි එතුමාව සම්බන්ධ කරන්න අවස්ථා කිහිපයකින් උත්සාහ කරා. අපි 4 වෙනිදා පිටට එකෙන් පස්සේ එතුමාගේ ලේකම්වරයාව සම්බන්ධ කරගන්න උත්සාහ කරා. නමුත් ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි